එනල යවනවා පිටරට ඔන්න බහන්නේ. කොහෙද යන්නේ? උරංග අයියාගේ මාළු. එන්න මොදෙක් කපන්න යන්නේ. මාම ඉතින් මුහුදු ගිහින් දාවේ දැන්. ඔව් ඔව්. මොනවද තිබ්බේ? සූඩියෝ සාලය. සූඩියෝ සාලය. ඔව්. ඔව් තමයි. මාමට නත්තල් නේ? ඔව් ඔව්. නත්තල් සරුද? සරු. එන්න ගා. හරි. ජය වේවා. එන්න යාළුවනේ මොදා. අලුත්ම මොදෙක්. යාළුවනේ අද තියෙනවා සුරංග අයියාගේ මාළු පෙට්ටියේ මොද්දු පරව් තියෙනවා. බලයි තියෙනවා, ඉස්සෝ තියෙනවා. අලුත්ම මාළු. මේ කපාගෙන යන්න තමයි හදන්නේ ඉතින් සුරංග අයියා. මෙතනින්ම මුහුදු වෙරළා ඉන්නේ කපාගෙන තමයි අරන් යන්නේ. ඔයාලට මුහුද පෙන්වන්නේ නැහැ. එන්න මුහුද. ඔන්න මුහුද. කොහොමද ලොකේෂන් එක? ඔන්න කපන මොදා. කොහොම තමයි මොදා කපන්නේ. අලුත්ම මොදෙක්. බෝට්ටුවෙන් ආපු ගමන් නේ අයියා. බෝට්ටුවෙන් ගාන පිටින්ම ගත්ත මොදා. ඔය මොදාගේ අයියේ තියනව නේද? මේ තියෙන එක තමයි ගන්න යන්නේ දැන්. සුලම් බොක්ක නේ? කොට්ටේ. කොට්ටේ. ඔක සාමාන්‍ය ගානට විකුණන්න පුළුවන් නේ? ඔව්. ඔන්න යාළුවනේ සුලම් කොට්ටේ මොදාගේ. දැකලා නැතේ බලා ගන්න මේක මේ පිටරට යවන්න නේ ගන්නෙ. ඔව්. වේලල යවනවා පිටරට ඔන්න. බහන්නේ. ඔන්න බාන්නේ. සුලම් කොට්ටේ. නොදායි කොට්ටේ ඈ. මොදාගේ කොට්ටේ. ඒ අංගල තියෙන්නේ. ඒක හැංගුවා. කොට්ටේ හැංගුවා යාළුවනේ. දැන් ඉතින් පෙති ගහන්න තමයි තියෙන්නේ. අරයි දාන්න. නේද? මසාලා. ඉතින් බදනවා. කොහෙද යන්නේ? ඈ? මුහුදේ නාන්න. මුහුදේ නාන්න? අම්බෝ බලාගෙන. පුරුදුද මුහුදේ නාලා? ඔයා මෙහෙද? නෑ මං. නේ. ඔය තනියම මුහුදේ නාන්නද යන්නේ? නෑ තාත්තා ඉන්නවා. තාත්තා ඉන්නවා. තාත්තා ඉන්නවනම් කවන්නේ නෑ. මොදා කපලා ඉවරයි. ඉතින් ලස්සනට පිළිවෙලට තියාගන්න. ඕක තමයි. කපන්න දැන් යක්ෂාලියනේ. ඔව් ඔව්. යක්ෂාලිය සූඩියෝ. ඉන්න පිටරේ. හිත හැංගුවා. සුරංගය good morning. අද මොනවා තියෙන්නේ මාළු? ඉස්සෝ ඉන්නවා. මුද්දු ඉන්නවා, පරව ඉන්නවා. මොද්දු ඉන්නවා, පරව් ඉන්නවා. මෙන්න යාළුවනේ. මේ තියෙන්නේ පරව් මොද්දු. දැන් මේ මෙතන තියන් කපන්න හදන්නේ නේ. කපන්න යන්නේ. මාළු තියාගෙන මෙතන තියන් තමයි යාළුවනේ කපන්නේ. සුරංගය. තේරෙනවා පිළිවෙලට ඉතින් තියන් ඉන්න යාගේ මාළු පෙට්ටිය.
ඔයාලා දැන් දන්නවනේ සුරංගය කිව්වොත්. ඉස්සෝ තියෙනවා. කරව් තියෙනවා. ඔහොම තමයි තියෙන්නේ. අපි මේ ඉන්නේ ලස්සන ලොකේෂන් එකක පේනවනේ. මුහුද අයිනේ තමයි ඉන්නේ. කොහොමද ලොකේෂන් එක? පෝස්ට් කරා. ඔය දෙවියන් වැඩි ඈ. ඔය ගහලා ලොකු බර වෙන්නේ කිලෝ 8යි. කිලෝ 8ක පරයි. කොහොමද මොදානම් මොද ආයේ අදගේ නේ පණයි දව ගත්තා. ඔව්. කිව්වා පාර දෙන්න කිව්වා එතෙන් එන්න. අලුත්ම මොදික්. හා? එහෙම තමයි ඉතින් බලන්න. එන්න පීයයි ලෑල්ලයි. එන්න කොහොමද පරව? කපන්න යන්න. පරව. මොනවා කොහොමද මම අද අස්සන්න? මොනවා තියෙන්නේද? සාලේ ස්ටුඩියෝ. සාලියෝ. යක්සාලියෝ නේ? ඔව් ඔව්. යක්සාලියෝ ස්ටුඩියෝ. ඉන්න පරව කපනවා. පරාවලුව කියන්නේ ආයි රස කෑමක් තමයි නේ. එහෙම කෑම තමයි පරවුනේ. නියම කෑම. බඩු ටික. බිත්තරය. විතරක් තියෙනවා. මේ අරුණි බිත්තරයක් තියෙනවා බලාගත්තා ඒකද බිත්තර. පරාව බිත්තර. ඔන්න බඩු. ඔන්න බිත්තර. ඉන්න පිටරේ. හිත හැංගුවා. බිත්තරේ හැංගුවා. ඔලුවටත් වඩා රසයි බිත්තරේ නේ. යාළුවා මේක බලලා ගමන් පේජ් එක ෆලෝ කරන්න ඉතින් ඈ. පොඩි සබ් එකක් දෙන්න ඉතින් නේ. අනිවාර්යයෙන්. අන්න ඔහොම තමයි පෙති ගහන්නේ. එන සජී මාළු ඈ. සජීව මාළු. ලයිව් ඈ. ලයිව් දෙන්නේ මාළු. එවල කැපවරගෙන අපි පීසර් වල එන්නේ බෝට් එකම ඉන්නේ. බෝට්ටුවේ ආවා. බෝට්ටුවේ ආවා එවල කැපුවා. එවල කැපුවා. එවලම විකුණුවා. ඔව් ඉවරෙන්ම විකුණනවා. ආයි අයිස් ගෑවිලාවත් නැහැ. ඒව නැහැ. මෙහෙම වීඩියෝ එකක් බලන්න හම්බෙන්නේ වෙන තැනකින් ඈ. අනිවාර්යයෙන් සජීවිනේ දෙන්න ඔක්කොම. ඔව්. අපි දින්නේ වෙලේ බඩු දින්නේ. ටිකටම වීඩියෝ බලන්න ඕනේ ඉතින් ෆලෝ කරගෙන යන්න. ඔන්න පරව. දැන් ඇයි මේක බලන කට්ටිය කෙල උනන වෙති ඈ. හොඳ හොද්දක් හදලා කන්න ඉතින් හැමෝම කැමතිනේ. ගොඩක් අය ඉතින් අලුත් මාළු කන්නේ නැහැ නේ අයියා. ඔව්. හම්බෙන්නෙත් නැහැ ලේසියට. ඒසින් හම්බෙන්නේ නැහැ මේවා. ඕන කැලටි. ඔයාලට තියෙන සුරංගයියට කෝල් එකක් දුන්නොත් ගත්ත හැකි මාළු කෑල්ලා. සජීව වලට ගත්තා එහෙනම්. ඔව්.
තාම දැන් විකුණන්න පුළුවන් වෙන ප්‍රමාණයට කපලා ලස්සනට අරුක් කරගන්න. කොහොමද පිළිවෙල? එන්න බර. යාළුවනේ ලොකේෂන් එක තමයි සුපිරිම යාළුවනේ. බලන්න. කට්ටිය මුළුගෙන් ඇවිල්ලා දැල් තෝරනවා. මේ ඇවිල්ලා තෙප්පා මාමලා. එහා පැත්තේ බෝට්ටුවක් තියෙනවා. ඕක තමයි ඉතින්. පරා ඔළුව. හෙලෝ මල් තියෙන ඉස්සොයි බලයි පරව ලොකු කපලා තියෙනවා මොදෙක් කපලා තියෙනවා මී වැටි මොනවද තියෙන්නේ කියලා නේ බලයි තියෙන්නේ කොහෙටද මේ ලෙනියනටද සුරංගයගේ ෆෝන් එක උදේට ගොඩක් බිසි ළමයි. ගොඩක් කට්ටිය කෝල් කරලා තමයි එන්නේ. කෝල් කරලා ගෙනත් දෙන්න කියලා කියනවා ගෙදරට. 250 දාමලා දෙන්නද? බලයි කියනවා අඩුයි මේක. බලයි කියනවා අඩුයි. ඕක තමයි විස්තරය යාළුවනේ. එහෙනම් ඉතින් මොදා ඉන්නවා. හරි. හරි. එන සුරංගයි ජය වේ. ජයවා. සුබ නත්තලක්. නත්තලක් ඇසෙව.